හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම අදත් මගේ YouTube channel එකට ඕගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මගේ මේ වීඩියෝ එකෙන් මම බෙදාගන්නේ මගේ නිවාඩු දවසක් කොහොමද ගත කරේ කියන එක. මේ කියන දවස මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම නිවාඩු දවසක්. ඊපස්සේ විශේෂ ප්ලෑන්ස් මොනවත් නැහැ. ගෙදරට වෙලා නිස්කලංකව නිවාඩු පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ. උදේට නැගිටලා තේ හදාගෙන බීලා ලන්ච් එක ලෑස්ති කරන්න තමයි හදන්නේ. මේ කියන දවසේ ලන්ච් එකට හැදුවේ වට්ටක්ක උයලා මඤ්ඤොක කොළ මැල්ලුමක්. කලින් දවසේ හදලා ඉතුරු වෙච්ච චිකන් කරි එකක් තිබ්බා. ඒකට හාල් මැස්සොයි පපඩමුයි බෙදලා ගන්නවා කියලා තමයි හිතුවේ. ඉතින් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ගොඩක් වෙලාවට අපි දෙන්නම ගෙදර ඉන්න දවසට හැදෙන කෑමක් තමයි මේ වට්ටක්කයි මඤ්ඤොක කොළ මැල්ලුමයි. ඉතින් මේ විදියට දවල්ට කාලා ඒත් එක්කම හවසට තේ බොන්න වටේ ටිකක් හදාගන්න අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරන්න තමයි මේ හදන්නේ. මේ විදියට පරිප්පු වඩේ වලට අවශ්‍ය කරන කල්පනා ටික ලෑස්ති කරලා දැන් හදන්නේ නැහැ. මේක හවසට තේ බොද්දි තමයි හදන්නේ. ඔක්කොම දේවල් ටික ලෑස්ති කරලා වහලා පැත්තකින් තිබ්බා. ඒ තියලා පොඩි නැප් එකක් දාලා ඇවිල්ලා තමයි දැන් මේ හවස තේ බොද්දි මේක හදන්නේ. අද මේ වීඩියෝ එක හරිම පොඩි වීඩියෝ එකක්, මිනි බ්ලොග් එකක්. ඒ වගේම මේක තමයි මම මගේ channel එකට කරන තුන්වෙනි long වීඩියෝ එක. සමහර විට ගොඩාක් අඩුපාඩු ඇති. හැදෙන්න දේවල් ගොඩාක් ඇති. ඉතින් ඒ හැම දෙයකටම මම ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. ඒ වගේම මොනවා හරි හැදෙන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලත් ආදරෙන් ඉල්ලනවා. ඊට පස්සේ හවස මම ඕඩර් කරලා තිබ්බ පොත් දෙකක් මට හම්බ වුණා. එතනින් මම මුලින්ම කියවන්න ගත්තේ මෙන්න මේ නැන්දම්මගේ ඩයරිය කියන එක. මේක එක දිගට කියවගෙන යන්න පුළුවන් හරිම ලස්සන පොතක්. හරිම ෆන්. ඉතින් ඔයාලත් මේ පොත තාම කියවලා නැත්නම් කොහෙන් හරි හොයාගෙන කියවන්න බලන්න. ඔයගොල්ලෝ තාස වෙයි. ඉතින් මේ විදියට මගේ මේ දවස මේ විදියට ඉවර වුණා. එහෙනම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. මගේ මේ වීඩියෝ එක බැලුවට ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් මම ගිහිල්ලා මගේ ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. Thank you.